ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද? ආහාර රටාවේ වෙනසකින් IBS වල රෝග ලක්ෂණ අඩු කරන්න පුළුවන්ද? මහා බඩවැලේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන ඖෂධ ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වලට වැඩ කරන්නේ කොහොමද? මහා බඩවැලේ සංවේදන ගමන් කිරීම වෙනස් කරන ඖෂධ වලින් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වල ලක්ෂණ අඩු වෙනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වලට ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාර ගැන කතා කරමු. මම ඉන්නේ ශිකාගෝ වල Digestive Diseases Week 2026 සම්මේලනයේ සහභාගී වෙන ගම. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් එමත් නැත්නම් IBS කියන්නේ රෝග ලක්ෂණ පාලනය කරන්න අවශ්‍ය රෝගයක්. මෙහිදී අපිට කරන්න පුළුවන් එක් දෙයක් තමයි ඔබේ ආහාර රටාවේ වෙනස්කමක් සිදු කරන එක. සමහර පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වල රෝග ලක්ෂණ වලට එක හේතුවක් තමයි ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන සීනි වර්ග. මේවා වලට FODMAP කියලා කියනවා. කියන්නේ fermentable oligosaccharide, monosaccharide, disaccharide and polyols. මේ සීනි ආහාර ජීර්ණ පද්ධතියේදී තිබෙන බැක්ටීරියා වලින් වෙනත් සංඝටක වලට පත්වීම නිසා ඒට ජලය අවශෝෂණය කරන නිසා රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඔබටත් IBS තිබෙනවා නම් low FODMAP diet එකකට, ඒ කියන්නේ මේ සංඝටක අඩු ආහාර රටාවකට ගිහිල්ලා ඔබේ රෝග ලක්ෂණ අඩු වෙනවද කියලා බලන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් ලබා ගන්න ආහාරවල මේ FODMAP තියෙනවද කියන එක ඔබට අන්තර්ජාලයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේවා අඩු කරලා ක්‍රමක්‍රමයෙන් ඔබට ආහාර එකින් එක ඔබේ ආහාර වේලට එකතු කරලා මේන් ඔබට සහනයක් ලැබෙනවද කියලා බලන්න පුළුවන්. IBS වලට ලබා දෙන ඖෂධ වලින් එක් ඖෂධ කාණ්ඩයක් තමයි මහා බඩවැලේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන ඖෂධ. ප්‍රධාන වශයෙන්ම ඔබට constipation predominant or diarrhea predominant IBS තිබෙනවා නම් ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. Constipation predominant කියන්නේ බඩ වේලවීම ප්‍රදාන කරගත්ත IBS වලට අපිට stool softener එකක් වැසිකිලි යාම පහසු කරන්න ඖෂධයක් ලබා දෙන්න පුළුවන්. Diarrhea predominant IBS අවස්ථාවලදී ඔබට තන්තු වැඩි කිරීම හෝ මහ බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩු කරන ඖෂධ ලබා දෙන්න පුළුවන්. ඔබට IBS වල එක් වර්ග ගැන දැනගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව මගේ කලින් කරපු IBS ගැන වීඩියෝ එකේ සඳහන් කරලා තිබෙනවා. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වල තුන්වන ගැටලුව තමයි මහාන්ත්‍රයේ තිබෙන ස්නායුවල සංවේදන ගමන් කිරීමේ වෙනස්කම. මේ නිසා සාමාන්‍යයෙන් වේදනාවක් හැටියට සැලකෙන්නේ නැති සංවේදන උනත් මොළයෙන් වේදනාවක් හැටියට සැලකනවා. ඒ නිසා උදරයේ වේදනාවක් හැටියට ඔබට IBS දැනෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ වලට දෙන්න පුළුවන් ඖෂධ කිහිපයක් තිබෙනවා. ඔබේ ස්නායුවල ගමන් කිරීමේ වෙනස්කම සහ මේ වගේ වේදනාවක් නොවන සංවේදන වේදනාවක් හැටියට දැනීම වළක්වන්න ඇමිට්‍රිප්ලින් වගේ ඖෂධ ලබා දෙන්න පුළුවන්. ඒ කාණ්ඩයේ වෙනත් ඖෂධත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා ඇති IBS එහෙම නැත්නම් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වලට ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. නිසි ආකාරයෙන් ඔබේ රෝගය හඳුනාගත්තට පස්සේ මේ ඖෂධ එකක් හෝ කිහිපයක් ඔබේ වෛද්‍යවරයා ඔබට ලබා දෙනු ඇති. ඔබටත් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තිබෙනවා නම් එහෙම නැත්නම් මේ වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හමු වෙලා මේ ප්‍රතිකාර ක්‍රම ගැන වැඩිදුර විස්තර කතා කරන්න. මගේ YouTube channel එකේ Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.